කාලය අවකාශය සහ ඔබේ පැවැත්ම පිළිබඳ ඔබ මෙතෙක් දැරූ සියලුම මතිමතාන්තර මේ මොහොතේ සිට තාවකාලිකව නතර කරන්න. ඔබ මේ මොහොතේ මගේ හඬට සවන් දෙමින් සිටින අතරම තවත් එක් සමාන්තර ලෝකයක ඔබ මෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරනවා විය හැකි බව ඔබ දන්නවද? එසේත් නැතිනම් අපි මේ දකින මේ යථාර්ථය හුදෙක් ඔබේ මනසේ නිර්මාණයක් පමණක් නම් විශ්වයේ අභිරහස් සොයා යන සන්විෂන් වර්ල්ඩ් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම ශශික. මිත්‍රවරුනි, අද අපේ ගවේෂණය ඉතාමත් ගැඹුරු එකක්. සාමාන්‍ය මතුපිට දැනුමෙන් ඔබට ගිය විද්‍යාව සහ ආධ්‍යාත්මය හමුවන ඒ අද්භූත ඉම වෙත අපි අද පියවර තබනවා. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන අනු මාතෘකා පෙළගැස්ම මෙන්න. පළමුව අපි විමසා බලනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලික පදනම සහ පරමාණුව ඇතුළත සැඟවුණු අද්භූත හැසිරීම් පිළිබඳව. ප්‍රසිද්ධ ඩබල් ස්ලිට් එක්ස්පරිමන්ට් සහ සුපර්පොසිෂන් මගින් අපේ යථාර්ථය පිළිබඳ සංකල්පය අභියෝගයට ලක් කරන්නේ කෙසේද? තෙවනුව ප්ලාන්ක් මිනුම සහ ස්ට්‍රිං තියරි හරහා විශ්වයේ පදනම වන ශක්ති කම්පනයන් පිළිබඳ විග්‍රහය. හතරවෙනුව ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් සහ කාලය අවකාශය ඉක්මවා ගිය තොරතුරු හුවමාරුව. පස්වෙනුව මේ සියලුම විද්‍යාත්මක සොයාගැනීම් බුදු දහමේ එන සහස්සී ලෝක ධාතු සහ කලාප සංකල්ප සමග පුදුමාකාර ලෙස සමපාත වන ආකාරය. අවසාන වශයෙන් අපේ විඤ්ඤාණය මගින් මේ විශ්වය නිර්මාණය කරන ආකාරය සහ ඩීජා වූ වැනි අද්භූත අත්දැකීම් පිටුපස ඇති සැබෑ රහස. මේ වැඩසටහන අවසානයේ ඔබ ලෝකයේ දකින විදිය සදාටම වෙනස් වනු ඇත. ඒ නිසා එක තප්පරයක්වත් මග නොහර මා සමග රැඳී සිටින්න. පරමාණුවේ අභ්‍යන්තරය සහ ක්වොන්ටම් ලෝකයේ අභිරහස. මිත්‍රවරුනි, අපි මුලින්ම බලමු මේ භෞතික ලෝකයේ පදනම මොකක්ද කියලා. ඔබ දකින මේ ඝන මේසය, පුටුව, එහෙම නැතිනම් ඔබේ ශරීරය ඇත්තටම ඝන දේවල්ද? අපි පරමාණුවක් ඇතුළට ගියොත් අපිට මුලින්ම හමු වෙන්නේ හිස් අවකාශයක්. පරමාණුවක් පාපන්දු ක්‍රීඩාංගණයක් වගේ නම් එහි මැදයේ තියෙන න්‍යෂ්ටිය කුඩා මලක් වගේ. ඉතිරි 99.9%ක්ම තියෙන්නේ හිස් අවකාශය. නමුත් අපි තවත් ගැඹුරට ගියොත්, කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇතුළට ගියොත් අපිට හමු වෙනවා මූලික අංශ ක්වාක්ස්, ලෙප්ටෝන්ස්. මේවා තමයි විශ්වයේ ගඩොල් කැට වගේ දේවල්. ඉලෙක්ට්‍රෝන, නියුට්‍රිනෝස්, පොසිට්‍රෝන සහ මීසෝන වැනි අංශු ලෝකයේ මෙතනදී හරිම අමුතුයි. මේ අංශු හැසිරෙන්නේ අපි දන්න භෞතික විද්‍යාවේ නියමයන්ට අනුව නෙමෙයි. මෙතනදී තමයි ඩබල් ස්ලිට් එක්ස්පරිමන්ට් එක වැදගත් වෙන්නේ. විද්‍යාඥයන් මේ අංශු උඩා සිදුරු දෙකක් හරහා යවූ විට ඒවා අංශු විදියට නෙවෙයි, තරංග විදියට හැසිරෙනවා. ඒ කියන්නේ එකම අංශුවට එකම වෙලාවේ ස්ථාන දෙකක ඉන්න පුළුවන්. මේකට අපි කියන්නේ සුපර්පොසිෂන් කියලා. නමුත් පුදුමය ඒක නෙවෙයි. අපි මේ අංශුව දෙස නිරීක්ෂකයෙක් විදිහට, ඔබ්සර්වර් කෙනෙක් විදිහට බැලුවොත් ඒ මොහොතේම ඒ තරංගයේ බිඳ වැටිලා එය නැවතත් එක තැනක තියෙන අංශුවක් බවට පත් වෙනවා. වේව් ෆන්ක්ෂන් කළා. මේන් අදහස් වෙන්නේ මොකද්ද? අපේ බැලීම එවත් අපේ විඤ්ඤාණය මැදිහත් වෙනකම් මේ ලෝකේ පවතින්නේ හුදෙක් සම්භාවිතා තරංගයක් විදිහට විතරයි. අපි තවත් ගැඹුරට ගියොත් විශ්වයේ කුඩාම මිනුම වන ප්ලාන්ක් ලෙන්ත් එක දක්වා ගියොත් එතනදී අපිට හමු වෙන්නේ ස්ට්‍රිං තියරි. මෙතනදී අංශු කියලා දෙයක් නැහැ. තියෙන්නේ ඊටාම සියුම් ශක්ති තන්තු වල කම්පනයන් විතරයි. හරියට ගිටාර් එකක තත් කම්පණය වෙනකොට විවිධ සංගීත ස්වර උපදිනවා වගේ මේ තන්තු වල කම්පන වේගය අනුව
තමයි එක අංශු නිර්මාණය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ලෝකය පාලනය වෙන්නේ ප්‍රධාන බලවේග 4කින්. strong nuclear force, weak nuclear force, electromagnetic force සහ gravity. මේ බලයන් හරහා තමයි මේ මුළු මහත් විශ්වයම එකට බැඳිලා තියෙන්නේ. නමුත් ක්වන්ටම් මට්ටමේදී මේ බලයන් පවා හරිම අස්ථාවරයි. ඉංචි කාල සීමාවල් තුළදී අටගන්නවා වගේම නැවත නැවත බිඳ වැටෙනවා. ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් සහ බුදුදහමේ ලෝක විග්‍රහය. එන්ටෑන්ගල්මන්ට් ඇන්ඩ් බුද්දිසම් කොස්මොලොජි. මිත්‍රවරුනි, දැන් අපි යමු ක්වන්ටම් ලෝකයේ තියෙන අමුතුම සිදුවීමට. ඒ තමයි ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට්. ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් යනු මොකද්ද? අංශු දෙකක් එකිනෙකට සම්බන්ධ වුණාම ඒවා විශ්වයේ කෙරවලවල් දෙකක තිබුණත් එක අංශුවකට කරන බලපෑම අනිත් අංශුවට ෂණිකව දැනෙනවා. මේක කොතරම් වේගවත්ද කියනවා නම් ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් මේ තොරතුරු හුවමාරුව සිද්ධ වෙනවා. අයින්ස්ටයින් පවා මේකට කීවේ spooky action at a distance, දුර සිට සිදුවන අද්භූත ක්‍රියාවක් කියලා. අද මේ සංකල්පය පාවිච්චි කරලා තමයි ක්වන්ටම් කම්පියුටින් තාක්ෂණය දියුණු කරන්නේ. සාමාන්‍ය පරිගණකයකට වඩා මිලියන වාරයක් වේගයෙන් ගණනය කිරීම කරන්න මේ ක්වන්ටම් පරිගණක වලට පුළුවන් වෙන්නේ මේ සුපර්පොසිෂන් සහ එන්ටැන්ගල්මන්ට් නිසායි. දැන් අපි මේක බුදුදහමේන ගැඹුරු ඉගැන්වීම් එක ගලපලා බලමු. බුදුදහමේ කලාප සංකල්පය ගැන ඔබ අසා ඇති. රූපයක් යන්නේ පරමාණුවටත් වඩා කුඩා. ඇසිපිය හෙළෙන වාරයක් ඇතුළත කෝටි ප්‍රකෝටි වාරයක් ඇතිවෙමින් නැතිවෙමින් පවතින ශක්ති ඒකක සමූහයක්. විද්‍යාව අද තන්තු ගැන කතා කරනකොට බුදුදහමේ එදා සුද්දාෂ්ටක කලාප ගැන කතා කළා. තවත් පුදුමසහගත දෙයක් තමයි සහස්සී ලෝක ධාතු සංකල්පය. නූතන විද්‍යාවේ මල්ටිවර්ස් හෙවත් සමාන්තර විශ්වයන් ගැන කතා කරන්නටත් පෙර බුදුදහමේ චූලනී ලෝක ධාතු, මධ්‍යම ලෝක ධාතු සහ මහා සහස්සී ලෝක ධාතු ලෙස විශ්වයේ ව්‍යාප්තිය පෙන්වා දී තිබෙනවා. ඒ කියන්නේ අපේ මේ සූර්යයා සහ පෘථුවිය වගේ තවත් පද්ධති කෝටි ප්‍රකෝටි ගණනක් විශ්වයේ පවතින බවයි. එහෙනම් ක්වන්ටම් විද්‍යාවෙන් කියන සම්භාවිතා ලෝක සහ බුදුදහමේ කියන මේ ලෝක ධාතු අතර ඇත්තේ පුදුමාකාර සමානකමක් නේද? අපේ සිතට පුළුවන් නම් කාලය සහ අවකාශය ඉක්මවා ගිහින් මේ විශ්වයේ ඕනෑම තැනක තියෙන අංශුවකට බලපෑම් කරන්න. එතනදී තමයි අධිමානසික ශක්තියින් සහ විඥානයේ බලය ගැන විද්‍යාත්මක පදනම අපිට හමු වෙන්නේ. විඥානයේ යථාර්ථය සහ සමාන්තර විශ්වයන්. මිත්‍රවරුනි, දැන් අපි එන්නේ මේ කතාවේ වැදගත්ම තැනට. ක්වන්ටම් භෞතික විද්‍යාවේ එන ඔබ්සර්වර් එෆෙක්ට් එකෙන් කියන්නේ මොකක්ද? අපි යම් දෙයක් දෙස බලන තුරු ඒ දේ පවතින්නේ හුදෙක් සම්භාවිතාවක් විදිහට විතරයි. එහෙනම් මේ මුළු විශ්වයම පවතින අපේ බැලීම හෙවත් විඥානය මත නේද? බුදුදහමේ එන ලෝක සූත්‍රය මෙතනදී හරිම වැදගත්. බුදුන් වහන්සේ දේශනා කරනවා ලෝකය පවතින්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි කියලා. ඒ කියන්නේ බාහිර ලෝකය කියලා දෙයක් ඇත්තටම නැහැනේ. තියෙන්නේ අපේ ඉන්ද්‍රියන් හරහා මනස විසින් මවා ගන්නා රූපයක් විතරයි. දැන් අපි මේක many worlds interpretation හෙවත් සමාන්තර විශ්වයන් සමග ගලපා බලමු. ක්වන්ටම් විද්‍යාවට අනුව ඔබ ගන්නා සෑම තීරණයකදීම විශ්වය දෙකට බෙදෙනවා. ඔබ අද මේ වීඩියෝ බලන්න තීරණය කළ නිසා ඔබ මේ විශ්වයේ ඉන්නවා. නමුත් මේ වීඩියෝ නොබලා වෙනත් වැඩක නිරතවීමට තීරණය කළ ඔබ තවත් සමාන්තර විශ්වයක ජීවත් වෙනවා විය හැකි. එතකොට ඩේජා වූ වැනි අද්භූත අත්දැකීම් ඇති වෙන්නේ කොහොමද?
සමහර විද්‍යාඥයන් සහ දාර්ශනිකයින් විශ්වාස කරන අපේ විඤ්ඥානය ෂණිකව මේ සමාන්තර විශ්වයක් සමඟ සම්බන්ධ වන හම අපට දැනෙනවා මේ අපි මේ දෙය මීට පෙර අත්විදලා තියෙනවා කියලා. ඒ කියන්නේ වෙනත් විශ්වයක ඉන්න ඔබ ඒ අත්දැකීම ලබා අවසානයි. අපේ සිතට කාලය සහ අවකාශය කියන මායාවෙන් මිදෙන්න පුළුවන් නම් අපිට මේ සියලුම ලෝක ධාතු දැකීමේ හැකියාවක් අවසාන වශයෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි මේ විශ්වය කියන්නේ අපෙන් බාහිරව පවතින ඝන දෙයක් නෙවෙයි. එය හරියට පරිගණක ක්‍රීඩාවක් වගේ. එහි දත්ත තමයි ක්වන්ටම් අංශු. ඒ දත්ත රූප බවට පත් කරන්නේ අපේ විඤ්ඥානය. එහෙනම් මේ මහා විශ්වයම ඔබේ සිතේ නිර්මාණයක් පමණක් නේද? එතන අද අපි කතා කළේ සාමාන්‍ය මිනිස් බුද්ධියට ගෝචර නොවන තරම් ගැඹුරු මාතෘකාවක්. ක්වන්ටම් අංශුවේ සිට බුදුදහමේ එන සක්වල විග්‍රහය දක්වා අපි ගමන් කළා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඔබ ඩේජාවු වැනි අත්දැකීම් ලබා තිබෙනවද? ඔබ විශ්වාස කරනවද මේ විශ්වය හුදෙක් ඔබේ මනසේ නිර්මාණයක් කියලා? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ අදහස් ලියන්න. මේ වගේම ගැඹුරු විද්‍යාත්මක සහ දාර්ශනික කරුණු ඉදිරියටත් දැනගන්න සන්විෂන් වර්ල්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න. මම ශශික නැවත හමු වෙමු.